ආදරණීය යාළුවෝ හැමදිනාවම හරි ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් යාපනයේ අපි ගත කරපු අවසානම දවසේදී අපි ගියේ කොහෙද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. දැන් වෙලාව උදේ 8:00යි. අපි දැන් ඇවිත් ඉන්නේ පතුල නොපෙනෙන නීලවරායි ළිඳ බලන්න. මේ තැන විශේෂ වෙන්න ජනප්‍රවාදයේ හේතු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් නාගදීපයට බුදුරජාණන් වහන්සේ වැඩි අවස්ථාවේදී පැන්පානී සඳහා ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මෙවූ ළිඳක් විදිහට මෙතන හඳුන්වනවා. අපි ඉස්සරහට බලන්න යනවා කීරමලේ පොකුණ කියලා තැනක්. ඉතින් මේ පොකුණයි මේ ළිඳයි අතර තියෙන්නේ කිලෝමීටර 4ක වගේ දුරක්. ඒ දෙක එකිනෙකට සම්බන්ධයි කියලා විශ්වාස කරනවා. මම එතනට ගියාමත් ඔයාලට මතක් කරන්නම්කෝ. කොහොම වුණත් පුරාවිද්‍යා කණ්ඩායම් පවසන්නේ මේක ළිඳක් නෙමෙයි හුණුගල් ආවටයක් කියලා. ඉතින් ඔයාලත් බලන්නකෝ පිරිසුදු ජලය නිල් පාටට තියෙන විදිහ. මේ ළිඳ පතුලේ මුහුදු ජලයත් ඉහළ මිරිදිය ජලයත් වෙන් වෙලා තියෙන අපූර්ව පියවියසින් හොඳට බලා ගන්න පුළුවන්. ඉතා නිශ්චල ජලය භයංකාර පෙනුමක් තමයි තියෙන්නේ. මීටර් 40ක් ගැඹුරේදී හිරිගල් වලින් සෑදුණු පතුලක් තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. අපි දැන් මෙතනින් එළියට ආවා. යාපනයේට විශේෂ වුණ රසකැවිලි ගොඩාක් තිබුණා. ඔයාලත් බලන්නකෝ. මේ ටැමිල් අංකල් එයාවත් වීඩියෝ එකට ගන්න කියලා මට කිව්වා. අපි දැන් මිදි ගන්න ගමන් තමයි ඉන්නේ. ඇඹුල් කියලා හිතුවත් හරිම රසට තිබුණා. ඔන්න දැන් අපි ආවේ කදුරුගොඩ පන්සලට. දැන් වෙලා උදේ 9යි කාලයි. දේවානම්පියතිස්ස රජුගේ කාලයට අයත් මේ පන්සලේදී සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිශාඛාව දරා වැඩම කළ අවස්ථාවේ අනුරාධපුරයට යන මාර්ගයේ තිබෙන මේ පන්සලේ නතර වෙලා තමයි විඩා නිවා ගත්ත කියලා මහාවංශයේ සඳහන් වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 307 ඉදවුන ස්තූප 20ක් තමයි මේ තියෙන්නේ. ලංකාවේ කිසිම තැනක මේ විදිහේ ස්තූප අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ ස්තූප තුල රහතන් වහන්සේලා 89කගේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ තැන විතරක්ම දකින්න ලැබෙන විවිධ රටා සහිත අලු පාට කොරල් ගල් දකින්න පුළුවන්. උදේ 10 වෙනකොට අපි දඹකොළ පටුනට තමයි මේ ඇවිත් ඉන්නේ. වන්දනා කටයුතු අවසන් කරලා ඉස්සරහට ගියාම මොනවද හම්බ වෙන්නේ කියලා බලමු. දේවානම්පියතිස්ස රජු විසින් මේ ජම්බුකොළ විහාරය ඉදි කරා. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව රැගෙන වැඩම කළේ මේ දඹකොළ පටුන වරායටයි. අනුරාධපුරේ ඉඳන් දඹකොළ පටුනට මහා පෙරහැරකින් දේවානම්පියතිස්ස රජු පැමිණියේ මෙතනටයි. රජතුමාගේ ශ්‍රද්ධාව නිසා ගොඩබෙම ඉන්නේ නැතිව කරවටක් වන තෙක්ම මුහුදේ ඇවිද ගොස් ඉතා ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෝතින් දරාගෙන ගොඩබිමට පැමිණිලා තියෙන්නේ මේ ස්ථානේනුයි. සයුරේ ජීවිත නැව පෙරදී මුතු සොයන අය කොහෙදෝ පනනලපාගා යාපනයේ සංස්කෘතික බීමක් වුණ තල්රාවල රස බලන්නත් යාපනයේ අය අමතක කරන්නේ නෑනේ.
ඉතින් අපේ අයත් මේ පැණි රස ඇඹුල් රසක් තියෙන මේ පානය නැවුම බුක්ති විඳින්න තමයි මේ සූදානම. ඉතින් බලන්නකෝ. දැන් අපි ඇවිත් ඉන්නේ කීරමලේ පොකුණ බලන්න. පොකුණ සහ මුහුද වෙන්වෙන්නේ තාප්ප කොටසකින්. ඒ වුණාට මේ පොකුණේ තියෙන්නේ සාමාන්‍ය මිරිදිය ජලය. හිතාගන්න බෑනේ ටිකක් කොහොමද ලුණු වතුර නොවුනේ කියලා. රාවණා රජු නිර්මාණය කරා කියලා තමයි කියන්නේ. මම උදේම පෙන්නුව පතුල නොපෙන්න ලිඳයි මේ පොකුණයි තමයි මම කිව්වේ සම්බන්ධයි කියලා. ඔයාලට මතකයිනේ. පොකුණේ වැඩි වතුර මේ ඇලදිගේ තමයි මුහුදට එකතු වෙන්නේ. පොකුණ ආයෙමත් උල්පත්වල ජලයෙන් තමයි පිරෙන්නේ. උදේ 11:00 වෙනකොට අපි මේ ඇවිත් ඉන්නේ කන්කසත්තුරේ රේල්වේ ස්ටේෂන් එකට. උතුරු දුම්රිය මාර්ගයේ අවසාන රේල්වේ ස්ටේෂන් එක තමයි මේ. ඉතින් මේ රේල්වේ ස්ටේෂන් එක විශේෂ වෙන්න හැමෝම දන්නෝ වගේම ඔයා ලංකාවේ ඕනම තැනක ඉඳන් ට්‍රේන් එකේ උතුරු පළාතට ආවොත් ඔයාට එන්න පුළුවන් අවසානම ස්ටේෂන් එක තමයි මේ. කලින් කියපු හැමදේම ඔයාට මේ මැප් එක දකිනකොට තේරේවි. ට්‍රේන් වල එන්ජින් අවශ්‍ය අවස්ථාවලදී හරවන්න පුළුවන් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. දවල් 1:00 වෙනකොට අපි ආව ශ්‍රී ලංකාවේ උතුරු කෙරවල එහෙමත් නැත්නම් පේදුරු තුඩුවට. ශ්‍රී ලාංකිකයෙක් වුණ ඔයා අනිවාර්යෙන් මෙන්න ඕන තැනක් තමයි මේ. වෙනස්ම ලස්සනක් තියෙන මුහුදු තීරයක් තමයි දකින්න තියෙන්නේ. හවස 3:00 වෙනකොට අපි මේ ආවේ අලිමංකඩ රණවිරු ස්මාරකය බලන්න. මෙතන තියෙන වැලි කැටයක ගල් කැටයක පවා අර්ථයක් ඇතිවයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ පේන විදිහට උතුරු පළාතට ආවේනික ශාක එක පසකිනුත් අනෙක් පසින් දකුණු පළාතට ආවේනික ශාකත් හිටවලා තියෙනවා. ඒකේ අර්ථය වෙන්නේ මේ පුංචි රටේ හැම කෙනෙක්ම එකිනෙකාට එකමුතුව ඉන්න ඕනි කියන එකයි. මේ පියගැට පෙළවල් තුنين අදහස් කරන්නේ අපේ ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා ආරම්භ කරපු යුද මෙහෙයුම ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා අවසන් කරා කියන එකයි. මේ ගැටිති සහිත පටුමාර්ගයේ අර්ථය එදා අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයේ සෙබළුන්ට දැනිච්ච වෙහෙස මහන්සිය වේදනාව පුංචි එකට හෝ අපිට වටහා ගන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
දකුණේ ඉඳන් උතුරට අපිට එන්න වීරෝදාර රණවිරුවන් 27000කට අධික ප්‍රමාණයක් ජීවිත පූජා කරලා තියෙනවා. ඒ අයගේ ආදරණීයන්ට ඔවුන් සඳහා පුෂ්පුපහාර දක්වන්න තමයි මේ පේන පියගැට 4 වෙන් කරලා තියෙන්නේ. ඉදිරියේ තියෙන සිතුවමේ අර්ථය තමයි වර්ෂ 2000 අප්‍රේල් 22 LTT'n දවස් 23ක් ගහලා මේ අලිමංකඩ අල්ලගන්නවා. එදා ප්‍රභාකරන් විසින්ම මෙතන LTT'න්ගේ කොඩිය දානවා. අවුරුදු 9ක් සටන් කරලා තමයි නැවත අපේ හමුදාව මෙතන අල්ලගන්නේ. 2009 ජනවාරි 10 වෙනිදා. ඒ කියන්නේ යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වෙන්න මාස 4යි දවස් 8කට කලින් අපේ ශ්‍රී ලංකා කොඩිය ඔසවන්න අපිට පුළුවන් වෙනවා. අවුරුදු 25කට පස්සේ මේ ප්‍රදේශයේ ඒ විදිහට තමයි විවෘත වෙන්නේ. උන්කලස් 4 අර්ථය දකුණට තිබුණු සාමය උතුරටත් ගෙනල්ලා උතුරටත් සාමය උදා කරා කියන පණිවිඩයයි. 4 කොටුවේ අර්ථය අවුරුදු 30ක් පුරා පැවති යුද්ධය නිමා කරලා සාමය ස්ථාපිත කරපු රටක අපි ඉන්නේ කියන එකයි. ඉරහඳ නිර්මාණයේ අර්ථය විදිහට ඉරහඳ තියෙන තාක්කල් නැවත යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියන එකයි ඒ අර්ථය. ඉතින් මේ ප්‍රදේශයේ යුද්ධය තිබුණ කාලයේදී LTT'n විසින් කලපුවට කරන්ට් එක දාලා, බිම්බෝම්බ තියලා, ගස්වලට කරන්ට් එක දාලා, විෂ වායු මුදා හැරලා, ප්‍රධාන ජල සැපයුම් ලිඳ විනාශ කරලා විෂ දාලා, මිලේච්ඡ විදිහට LTT'n කටයුතු කරපු ස්ථානයක් තමයි අද මේ විදිහට නිහඬවම තියෙන්නේ. යෝධ අත් 4 අර්ථය අපි හැමදාම එකතු වෙලා හිටියොත් මේ රට බබලවන්න පුළුවන් කියන එකයි. LTT යුද්ධෙන් අපේ හමුදාවේ වැඩිම පිරිසක් එකම ස්ථානයක මිය ගිය තැන විදිහට හමුදා නිලධාරීන් 2000කට වැඩි පිරිසක් මෙතනදී අපි වෙනුවෙන් ජීවිත පූජා කරා. හවස 4:00 වෙද්දී අපි ආවේ කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ ස්මාරකයට. මෙතුමා තම කඳවුර වුණ අපි කලින් ගියපු අලිමංකඩ කඳවුර බේරගන්න පුපුරන ද්‍රව්‍ය කිලෝ ගාණක් පුරවගෙන මරාගෙන මැරෙන 4 දෙනෙක් අගුළු දාගෙන LTT'n අරගෙන ආව එතුමා විසින් බෝම්බ පුපුරවාගෙන කඳවුර බේරාගත් ඒ ට්‍රක් එක තමයි මේ තියෙන්නේ. මෙතුමා ගැන නොදන්න කෙනෙක් නැති තරම්. එතුමාගේ ජීවිත කතාවම වීඩියෝ එකකින් අපිට මෙතනදි පෙන්වනවා. අලිමංකඩ මුදව ගන්න එතුමා කරපු වීර ක්‍රියාව ගැන. එතුමා කරපු වීර ක්‍රියාවට ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට යුද හමුදාව විසින් පිරිනමන පරම වීර විභූෂණ සම්මානයෙන් ගාමිණී කුලරත්න විරුවා පිදුම් ලැබුවා.
මගදී අපිට හම්බුණ දේවාලයක තිබුණා මේ දෙවියන් වෙනුවෙන් ඕන් කරන පූජාවක්. මල්ලිට කියලා වීඩියෝ කරගත්තා. මම නම් ළඟට ගියේ නෑ. बप्पा मोरया मंगल मूर्ति मोरया विघ्न विनाशक दयालु दाता सुख संपत्ति के दाता सुख संपत्ति के दाता सिंदूर लेपन शोभा पावे त्रिशूल चंद्र माथे सजावे मोड़क के प्रेम में रमते भक्तों के दुख हर लेते भक्तों के दुख हर ले ඉතින් මේ විදිහට එකම වෙලාවකදී ඉර බහින දර්ශනයත් හඳ පායන දර්ශනයත් බලා ගන්න පුළුවන් ලංකාවේ එකම තැන තමයි අලිමංකඩ. මේ විදිහට හරි ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන අපි ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම නවතිනවා. ආදරෙයි.